ආයුබෝවන් වාසනාවන් අස්සලම් අලෙක්කුම් ඔන්න ඉතින් නවීන YouTube channel එකේ තව brand new episode එකක් ගෙනත් තියෙන්නේ. ඉතින් අද episode එකෙන් කතා කරන්නේ ඔයාගේ computer එකක් එහෙම නැත්නම් laptop එකක් තියෙනවා නම් කොහොමද ඒ දෙකෙන් YouTube channel එකක් හදාගන්නේ සහ YouTube channel එකේ තියෙන settings ටික customize කරන්නේ. ඒ වගේම කොහොමද logo එකක් සහ banner එකක් design කරලා වෙලා YouTube එකට upload කරන්න කියලා මේ වීඩියෝ එකෙන් කතා කරනවා. අනිවාර්යෙන්ම ඉතින් වීඩියෝ එක ඉඳලා ඉන්න. තාමත් නවීන YouTube channel එකට join නොවුන කෙනෙක් නම් ඔයාලට පුළුවන් පල්ලෙන් සුදු පාට subscribe button එක click කරලා වෙලා එහා පැත්තේ තියෙන මොකද notification bell icon එක all press කරලා තියාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් අපි අලුතෙන්ම content එක release කරපු ගමන්ම ඔයාලගේ smartphone එකටම notification එක හරහා අපි content එක ලබා ගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව ජවුම් ඉක්මනින්ම අද වීඩියෝ එකට. හරි ඉතින් ඔයාලට සරලවම කරන්න තියෙනවා ඔයාගේ කම්පියුටර් එකේ ඉන්ටර්නෙට් යන වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ වෙබ් බ්‍රවුසර් එකේ YouTube එක සර්ච් කරලා වෙලා YouTube එකේ main interface එකට එන්න. ඉතින් මේ දින YouTube එක ඕපන් කරගත්තාම YouTube එකේ තියෙන main interface එක හරි. ඉතින් ඔයාලට වෙන්න මෙතන උඩ section එකෙන් බලා ගන්න පුළුවන් පොඩි icon එකක්. ඉතින් ගොඩක් දුරට මේ icon එක බලා ගන්න වෙන්නේ නැහැ. ඔයා account එකකින් YouTube එකට login වෙලා නැත්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් එහෙනම් මෙතන syncing කියලා option එකක්. ඉතින් ඔයාලට පුළුවන් ඒ option එක press කරලා ඉවරලා ඔයාට account එකක් create කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ account එකක් තියෙනවා නම් ඔයාට වෙනත් account එකක් හදා ගන්න ඕන. ඔයාට සරලවම කරන්න තියෙන්නේ මෙන්න මේ account එක උඩ press කරලා වෙලා ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා switch account කියලා. ඉතින් මෙන්න මේක press කරත් ඔයාට මෙන්න මෙතන add account කියන එකේ ඔයාට පුළුවන් ඔයාගේ තියෙන mail එකකට උනත් YouTube channel එකක් create කරගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් අලුතෙන් mail එකක් create කරලා ඉවරලා YouTube channel එකක් create කරන්න. ඉතින් ඔයාලට සරලම කරන්න තියෙන මෙතන create account කියන එකට ගිහිල්ලා මෙතන තියෙනවා for my personal use කියලා මෙන්න මේක press කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් අහනවා create a Google account කියලා. ඔයාලට කරන්න තියෙන්නේ මෙතන සරලවම first name එක සහ last name එක දෙන්න වගේ Google account එකේ. ඉතින් මම මේ විදිහට නම් දෙක type කරගන්නම්. හරි ඉතින් මෙතන type කරගත්තා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන next කියන option එක press කරන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් අහනවා ඔයාගේ basic information ටික. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ birthday එක දෙන්න මෙතනද. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයා ගැහණුද පිරිමිද කියලා මෙතනින් ඔයාලට තෝරන්න. ඉතින් මම මෙතන mail කියන එක එකපාරක් press කරනවා. ඊට පස්සේ ඔයාලට සරලවම කරන්න තියෙන්නේ මෙතන next කියන එක එකපාරක් press කරපුවාම මෙයා අපෙන් අහනවා user your existing email කියලා. ඉතින් ඔයාලට පුළුවන් වගේ තියෙන mail එක මෙතන type කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් get a email address කියන එක මෙන්න මෙතන option එක press කරපුවාම මෙන්න මේ වගේ option කිහිපයක්ම එනවා. ඉතින් මෙන්න මෙතන තියෙන මෙයාලා දෙන email කිහිපයක්ම. ඉතින් ඔයාලට වෙනත් email එකක් හදා ගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ සරලව මෙතන create your own gmail address කියන එක press කරන්න. ඉතින් එහෙම නැත්නම් ඉතින් මෙතන තියෙන mail එකකින් වුණත් ඔයාට mail එකක් create කරගන්න පුළුවන්. ඉතින් මට මේ උඩම තියෙන mail එක මම මේ විදිහට press කරලා ඉවරලා මෙන්න මෙතන next කියන එක එකපාරක් press කරනවා. ඉතින් ඊළඟට සරලවම කරන්න තියෙන ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාට අවශ්‍ය විදිහට password එකක් හදාගන්න. ඉතින් මම මේ විදිහට password එකක් හදාගන්නම්. ඊට පස්සේ ඔයාලට සරලම කරන්න තියෙන මෙන්න මෙතන next කියන එක එකපාරක් press කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් phone number එක කියලා එනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් phone number එක මෙතෙන්ට type කරගන්න. හරි. ඉතින් ඔයාලට පුළුවන් මෙතන next කියන එක එකපාරක් press කරලා වෙලා මෙන්න මේ phone එකට එනවා verification code එක. ඔයාලට පුළුවන් ඊට පස්සේ phone එකට එන verification code එක මෙන්න මෙතන type කරගන්න. ඉතින් මම මේ විදිහට type කරගන්නම්. හරි ඉතින් ඊළඟට මම මෙතන next කියන එක press කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් අපේ account එකේ මෙන්න මේ වගේ recovery email එකක් දෙන්න කියලා කියනවා. ඉතින් ඔයාලට account එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාගේ account එක recovery කරගන්න. ඉතින් මට එහෙම කරන්න නැති නිසා මම මෙතන skip කියන එක press කරලා මම මේ විදිහට next කරනවා. ඊට පස්සේ අපේ account එක සම්පූර්ණයෙන්ම ඔයාලට බලා ගන්න පුළුවන් create වෙනවා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ account එක create වුණා. ඉතින් දැන් අපිට තියෙන සරලව මේකේ අපේ YouTube channel එක create කරගන්න. ඉතින් ඊට කලින් මේකට logo එකක් design කරගන්න ඕනේ. ඒ නිසා මම කරන්නේ මම මෙතනින්
ප්ලස් icon එක ප්‍රස් කරලා වෙන ටැබ් එකක් ගන්න. ඊළඟට මම මෙතන ප්‍රස් කරනවා මෙන්න මේ විදිහට Canva logo design කියලා. ඊළඟට මම කරන්නේ enter key එක press කරලා වෙලා මේක search කරලා මම මෙතන තියෙන පළවෙනි link එකට යනවා. ඉතින් මේක official link එක. ඉතින් මෙන්න මේකට ගියොත් ඔයාලට පුළුවන් ඔයාලට කැමති logo එකක් free design කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් buy කරලා ඉවරලා වුණත් design කරගන්න. හරි. ඉතින් ඊළඟට මම කරන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මෙතන තියෙන logos කියලා. ඉතින් මම මේ logos කියන කොට press කරනවා. හරි. ඉතින් මම ටිකක් පහතට යනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් logo කිහිපයක්ම මෙන්න මෙයා දීලා තියෙනවා. ඉතින් මට set වෙන logo එක මම මේ විදිහට හදා ගන්නම්. ඉතින් මෙතන logo ටික set නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන browse all templates කියන එක එකපාරක් press කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙන logos ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. ඉතින් මට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන නිකන් අර ඔටුන්නක් වගේ icon එකක් තියෙනවා. ඉතින් මෙතන තියෙනවා මේ කොටට ගියපුවම pro කියලා එකක්. ඉතින් ඔයාලට පුළුවන් pro version එක මේක download කරගන්න. ඒ කියන්නේ ඔයාලට buy කරලා වෙලා තමයි මේක download කරගන්න වෙන්නේ. ඉතින් මේවා අපිට use කරන්න බෑ. ඒ නිසා අපිට මෙතන free එකක් අපිට use කරගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඉතින් මට set වෙන logo එකක් මම මේ විදිහට හදා ගන්න. ඉතින් මට මෙන්න මේ logo එක පොඩක් set වගේ. ඒ නිසා මම මේක මේ විදිහට select කරලා මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට customize free templates කියලා තියෙනවා. ඉතින් මෙන්න මේක press කරන්න. ඊට පස්සේ ඔයාගේ mail එකකින් login වෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් අපේ mail එක දීලා වෙලා මෙතනින් login වෙන්න පුළුවන්. ඉතින් මම සරලම කරන්නේ මෙතන Navi Sri Lanka කියලා තමයි මම account එක හදාගත්තේ. ඉතින් මම මේ විදිහට ඒක press කරලා වෙලා login වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන continue කියන එක එකපාරක් press කරන්න. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ account එකෙන් login වෙනවා මේ Canva එකට. Okay guys, ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයාගේ mail එකට අවශ්‍ය නම මේ විදිහට type කරගන්න පුළුවන්. ඉතින් මම type කරගන්නම් මේ විදිහට Navi Sri Lanka කියලා. Okay, ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඔයාගේ logo එක උනත් ඔයාලට change කරගන්න. ඉතින් මම මේ විදිහට පොඩ්ඩක් logo එක හදාගන්නම්. හරි. ඉතින් ඔයාලා බලන්න පුළුවන් මම නම වෙනස් කරා Navi D Sri Lanka. ඉතින් මෙතන D අකුර තියෙනකොට ඉතින් මට ඒක පොඩි ලේසියක්. ඉතින් ඔයාලට මම මේ channel එකට දාන්න ඕන නිසා මම එතන නමක් දැම්මේ. හරි. ඉතින් මම මෙතනින් මම දාගන්නම් creator කියලා. ඕකේ. ඉතින් ඔයාලට කරන්න තියෙනවා හදාගත්තා නම් ඔයාලා මෙන්න මෙතන තියෙනවා නිල් පාට නම් මෙතන හැදිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ නිල් පාට එක උනත් ඔයාලට ඕන හදාගන්න පුළුවන්. ඉතින් මට මෙන්න මේක අවශ්‍ය නැහැ. ඒ නිසා මම මේක delete කියන option එක press කරලා ඉවරලා මෙතන පල්ලෙහා තියෙන option එක මම delete කරගන්නවා. ඒ කියන්නේ පල්ලෙහා තියෙන logo එක මම delete කරගන්නවා. හරි. ඉතින් ඔයාලට සරලම කරන්න තියෙන වාක්‍ය හදාගත්තා නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන file වලට ගිහිල්ලා ඉවරලා මෙන්න මෙතන තියෙනවා download කියලා option එකක්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන download කියන option එක press කරලා ඉවරලා මෙන්න මේක අපිට save කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මෙතන size කියලා එකක් තියෙනවා. මෙතන size කියන එක ඔයාලට මෙතන up කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේක buy කරගන්න එන්නේ. එහෙනම් ඔයාලට පුළුවන් මෙයාලා දෙන quality එකෙන් අපිට මේක save කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙතන format එක තෝරන්න වෙනවා. ඔයාලට PNG ද PDF ද එහෙම නැත්නම් ඔයාලට JPG ද ඕනි කියලා. ඉතින් මම මෙතන PNG කියන එක press කරලා download කියන එක එකපාරක් press කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් අපේ PNG එක download වෙනවා කියලා එනවා. හරි. ඉතින් ඊළඟට මම කරන්නේ මට ආපහු ඕනේ YouTube banner එකක් design කරගන්න. ඉතින් මම කරන්නේ සරලවම මෙතන නැවතත් type කරගන්නවා Canva YouTube banner design කියලා. ඊළඟට මම enter කරලා ඉවරලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පළවෙනි official link එකට මම මේ විදිහට යනවා. හරි. ඉතින් මට set වෙන YouTube banner එකක් තමයි මම මේ හොයන්නේ. ඉතින් මේ YouTube banner හදා ගන්නකොට ඔයාලට මේ මෙතන තැන්වල බලා ගන්න පුළුවන් ඔටුනු icon ගොඩක් තියෙනවා. ඉතින් YouTube banner හදද්දී ගොඩක් ඒවා buy කරන්න තියෙනවා. ඉතින් අර logo වගේ නෙවෙයි. ඒ නිසා ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් free එකක් බලන්න. ඔයාලට set වෙන එකක්. ඉතින් බලලා ඉවරලා ඔයාලට පුළුවන් හදා ගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය විදිහට Photoshop එක හරහා ඔයාගේ YouTube banner එක උනත් ඔයාගේ logo එක උනත් design කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේක මට පොඩ්ඩක් set වගේ. ඉතින් ඒ කියන්නේ ඔයාලට design එක ඔයාලට අවශ්‍ය විදිහට හදා ගන්න. ඉතින් මට මේක පොඩ්ඩක් set වගේ. ඒ නිසා මම සරලවම කරන්නේ මෙන්න මෙතන customize this template කියන එක press කරලා මම මේක customize කරගන්නවා මෙන්න මේ විදිහට. හරි. ඉතින් මෙන්න මේ වගේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම පළවෙනියට දෙන්නම් name එක මගේ YouTube channel එකේ නම.
ඕකේ ඉතින් ඔයාලට පුළුවන් ඊළඟට මෙන්න මෙතන දෙවෙනි නම දෙන්න. ඉතින් මම දෙන්නම් මෙතන දෙවෙනියට නමක් content creator කියලා. හරි ඉතින් මම පොඩ්ඩක් මේ නම් දෙක මේ විදිහට පොඩ්ඩක් පොඩි කරගන්නවා. මොකද මේ අපි YouTube බෑන්ඩ් එක දාලා සමහර විට නම් ටික අපේ පොඩ්ඩක් ලොකු වැඩි වෙනවා. එතකොට අර TV එකේ පෙන්වන size ඊට පස්සේ computer එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන size එහෙම පොඩ්ඩක් වෙනස් වුණොත් එහෙම ඔයාලට mobile phone එකෙන් හරියට බලා ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා කරන්න තියෙන්නේ එහෙනම් මෙතන file වලට ගිහිල්ලා මෙතන තියෙන download කියලා හදාගත්තා නම් ඔයාලට පුළුවන් මෙතනත් download කියන එක press කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන downloading කියලා. ඉතින් අපේ PNG එක මෙතන download වෙනවා. හරි ඉතින් ඔයා මේක save කරගත්තා නම් ඔයාලට සරලවම කරන්න තියෙනවා එන්න වගේ YouTube එකට. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් වාගේ logo එක එන්න ඔකරින් පටන් ගන්න. ඉතින් ඔයාගේ හදන name එකකින් ඔයාලට මෙතන ඉංග්‍රීසි අකුර බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට මෙතන තියෙනවා create a channel කියලා. ඉතින් මෙතනින් ගිහලා අපිට channel එක create කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන YouTube studio කියලා තියෙනවා. මේ YouTube studio කියන එකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ channel එක create කරගන්න. හරි. ඉතින් මම මෙතන name එක දෙන්නම්. ඉතින් මගේ channel එකේ name එක Navi D Sri Lanka. හරි ඉතින් ඊළඟට මම කරන්නේ මෙතන create channel කියන එක එකපාරක් press කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් අපේ channel එක මෙන්න මේ විදිහට create වෙනවා. ඉතින් ඊළඟට අපි යන්නේ අපේ YouTube එකේ create studio එකට. ඉතින් අපිට පුළුවන් මේ studio එක හැම එකම කරගන්න. ඒ කියන්නේ ඔයාගේ verification එක පවා කරගන්න පුළුවන් වෙන්නේ YouTube studio එකෙන්. හරි ඉතින් ඔය YouTube එකේ මෙන්න මෙතන create studio එකට ආපුවම ඔයාලට සරලවම බලා ගන්න පුළුවන් dashboard කියලා ඉතින් තියෙනවා. මෙන්න මේකේ channel analyzing මොකක් හරි. ඉතින් මෙතන තියෙන ඔයාලට subscribe ප්‍රමාණය, views, watch time ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම content කියලා තියෙනවා මෙතන එකක්. ඉතින් මේ content කියන option එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන option කීපයක්ම තියෙනවා. ඔයාගේ videos, short, live, ඒ වගේම playlist සහ තව එක option මෙතන කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා video category එකට ආවොත් ඔයා දාන videos ටිකම බලා ගන්න පුළුවන්. ඒ වගේ මෙතන තියෙනවා analyze ටික මොකක් හරි. ඉතින් මෙතන views, watch time, subscribe නැවතත් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන වල බලා ගන්න පුළුවන් පොඩි පටියක් වගේ තියෙනවා. ඉතින් මෙන්න මේකෙන් වාගේ ඔයා දාන views ප්‍රමාණය, වාගේ watch time ටික මෙන්න මේ වගේ වාට මේ වගේ ලස්සනට නිකන් එක එක දාර වගේ ලස්සනට යනවා වාට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන community කියලා තියෙනවා. ඉතින් මෙන්න මේකෙන් පුළුවන් වාට වාගේ community එකක් එහෙම නැත්නම් වාගේ post එකක් හදා ගන්න පුළුවන් මෙන්න මේ YouTube channel එකට. ඉතින් ඊළඟට මෙතන තියෙනවා subtitles කියලා. ඔයා කියන videos එකේ ඔයා video එකේ කියනවානේ එක වචන සාමාන්‍යයෙන් මොනවා හරි ඔයා ප්‍රසන්ටින් කරනවානේ. ඒ ටික ඔයාලට පුළුවන් සබ්ටයිටල් වශයෙන් ඔයාලට ඔයාගේ ලැන්ග්වේජ් එක අනුව හදා ගන්න. ඊළඟට තියෙනවා මෙතන content duration කියලා. ඉතින් මෙන්න මෙතන content detection කියලා තියෙන්නේ. ඉතින් මෙන්න මේකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ copyright වැදිලා තියෙනවද? එහෙම නැත්නම් copyright වැදිලා නැද්ද ඔයාගේ videos වලට? මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තුන්වෙනියට තියෙනවා earn කියලා option එකක්. මෙන්න මේ earn කියන option එකෙන් වෙන්නේ YouTube එක හරහා මුදල් උපයන්න තියෙන එක option එකක්. මෙන්න මේක හරහා පුළුවන් ඔයාලට monetization වලට උනත් apply කරන්න. හැබැයි දැම්ම බෑ. මොකද දැම්ම කලබල වෙන්න එපා monetization වලට apply කරන්න. මොකද ඔයා මේ YouTube channel එක create කරලා අවුරුද්දක් දෙකක් ඔයාලට යන්න වෙනවා monetization වලට apply කරන්න නම්. ඉතින් මගේ කලින් වීඩියෝ එකක් මම දාලා තියෙනවා. ඒකේ description area එකේ link එකේ තියෙනවා. ඉතින් ඒක press කරලා ඔයාලට පුළුවන් YouTube channel එකේ සාර්ථකව යන්න නම් ගමනක් ඔයාලට මේ වීඩියෝ එක බලලා ඉවරලා ඔයාලට පුළුවන් ඔයාගේ YouTube channel එක ඔයාගේ channel එක up කරගන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් කොහොම නමුත් මෙතන earn on YouTube කියන එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් short feed ads ඒ වගේ membership, super shopping වගේ option කිහිපයක්ම තියෙනවා. ඒ වගේ මෙතන තව option එකක් තියෙනවා eligibility කියලා. ඉතින් මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් showing data as of December 2017. ඉතින් මෙතන තියෙනවා subscribe ප්‍රමාණය සහ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා valued published watch hours කියලා. මෙයා කියනවා monetization වලට apply කරනවා නම් ඔයාලට පුළුවන් subscribe 1000 සමගම මෙතන කියනවා and one of the following කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන watch hours දවස් 365ක් ඇතුළත watch hours 4000ක් ඔයා complete කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා short videos කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මාස 3ක් ඇතුළත එහෙම නැත්නම් දවස් 90ක් ඇතුළත 10 million views හදා ගන්න ඕන වගේ short videos වල. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන තියෙන two step verification එක ඒ ටික ඔයාලට හදා ගන්න පුළුවන්. හරි. ඉතින් ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් customization කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ option එකෙන් ඔයාලට පුළුවන්
ඔයාගේ YouTube logo එක ඔයාගේ YouTube banner එක මෙතන අප්ලෝඩ් කරගන්න. ඉතින් ඔයාලට සරලවම කරන්න තියෙන්නේ අප්ලෝඩ් කියන එක ප්‍රස් කරන්න. ඊළඟට ඔයාලට පුළුවන් වෙන්න මේ විදිහට ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත වෙන්න මේ කැටගරි එක ඔයාලට පුළුවන් select කරලා ඉවරලා done කියන එක එකපාර ප්‍රස් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ banner එක මේ විදිහට අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන logo එක ඔයාගේ picture එක මෙතන හදාගන්න. අප්ලෝඩ් කියන එකට ගියා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාගේ logo එක හදාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක මේ විදිහට adjust කරගෙන ඉවර වෙලා මෙන්න මෙහෙම done කියන එකපාර ප්‍රස් කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ logo එකත් මේකට අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට සරලවම කරන්න තියෙන මෙන්න මෙතන තියෙන ඔයාගේ description එක type කරගන්න. ඉතින් ඔයා මේක ෆෝන්ට් එකෙන් type කරගන්න ඕන ඔයාලට ගොඩක් ලේසි. මොකද සිංහල type කරන්න ගියම ඔයාලට පොඩි අවුලක් එනවා. ඔයා ඉංග්‍රීසියෙන්ම මේක type කරනවා නම් ඔයාලට ගොඩක් වටිනවා. ඉතින් මොකද ඔයා දැකලා ඇති ගොඩක් YouTubers ලා ඉන්නවා ශ්‍රී ලංකාවේ ඔක්කොම type කරගන්න ඉංග්‍රීසියෙන්. මොකද සිංහලෙන් දැන් ගොඩක් කියවෙන්නේ නැහැ YouTube එකේ තියෙන description එකේ තියෙන දේවල් ටික. ඉතින් ඊළඟට ඔයාලට බලන්න පුළුවන් මෙතන add language කියලා තියෙනවා. ඒ වගේම මෙතන add link ඔයාගේ WhatsApp එකේ link එක, ඔයාගේ FB එකේ link එක, ඔයාගේ TikTok එකේ link එක, මේ වගේ හැම එකම ඔයාලට හදා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට මෙතන තියෙනවා Gmail කියලා එකක්. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ mail එකක් මෙතනට type කරගන්න. ඉතින් ඊළඟට ඔයාලට කරන්න තියෙන මෙතන video watermark. ඉතින් ඔයාගේ වීඩියෝ එකේ watermark එකක් ඔයාලට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් සමහර YouTube videos වල. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන අප්ලෝඩ් වලට ගිහිල්ලා ඔයාගේ logo එක මේ විදිහට select කරන්න. select කරලා ඉවරලා done කියන එක press කරොත් ඔයාලට ඔයාගේ logo එක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මම ඊළඟට එනවා audio library. ඉතින් audio library එකට ආපුවම ගොඩක් දිනෙට තියෙන ගැටලුවක් තමයි audio library කියන්නේ මොකක්ද? ඉතින් ගොඩක් දිනෙක copyright රද්ද ගන්නවා videos වල audios වලට. එහෙම නැත්නම් මොකේකට හරි එයාලා copyright වද්ද ගන්නවා. ඔයාලා දන්නවා copyright strike කියලා එකක් තියෙනවා. ඉතින් ඒක වැදුනොත් නම් එකපාරක් වැදුනොත් මොකුත් වෙන්නේ නැහැ. ඉතින් එයා කියනවා මේක අයින් කරගන්න කියලා. ඉතින් ඔයා බැරිලත් ඒක අයින් කරන්නේ නැතුව ඔයාලට තියාගෙන ඉන්න පුළුවන්. මම හිතන්නේ දවස් 90ක්ද හරියට මතක නැහැ. ඉතින් ඔයාලා ඒක තියාගෙන හිටියොත් තව strike දෙකක් වැදුනෙච්ච ගමන් ඔයාගේ channel එකට sorry.com තමයි. ඒ නිසා ඔයා copyright වදින්න නම් කිසිම දෙයක් දාන්න එපා. ඉතින් ඒ වගේම copyright claim කියලා එකක් තියෙනවා. copyright claim කියන එකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ copyright එක ඉවත් කරගන්න. හැබැයි copyright strike එකක් වැදුනොත් ඔයාලට ඒක අයින් කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි copyright වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි copyright strike සහ copyright claim කියලා එකක්. හරි. ඉතින් කොහොම නමුත් මෙතන audio library කියන එකේ තියෙන ඔයාලට copyright no copyright music තමයි මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් ඊළඟට පුළුවන් ඔයාලට settings වලට ඇවිල්ලා ඉවරලා ඔයාගේ settings එකේ තියෙන තව option කීපයක් හදා ගන්න. ඉතින් මෙතන general කියන එකේ ඔයාලට පුළුවන් ඔයාගේ ඩොලර්ද ඔයා මොනවද කියලා ඔයාලට මෙතන තෝරගන්න පුළුවන්. ඒ වගේම මෙතන channel කියන එකේ යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් basic information ටික අහනවා. ඔයා ශ්‍රී ලාංකිකයෙක්ද එහෙම නැත්නම් ඔයාගේ රට ඔයාලට තෝරන්න පුළුවන්. ඒ වගේම keywords උදාහරණයක් වශයෙන් ගත්තොත් මම අහනවා නවීඩි ශ්‍රී ලංකා YouTube එක search කරනවා. ඊට පස්සේ අපේ channel එක මෙතනට එනවා. එහෙනම් මම අහනවා තව එකක් traveling boys කියලා. මම මෙතන traveling boy කියලා keyword එකක් ගහලා තිබ්බහම අපේ channel එක පෙන්නනවා අපි search කරන තැන. ඒ වගේ තමයි මෙතන keywords. තමන්ගේ YouTube channel එක තවත් කෙනෙකුට share කරද්දී හොයාගන්න පුළුවන් වෙන තමයි මෙතන keywords කියන එක දෙන්නේ. හරි. ඊළඟට advanced settings තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන ඔයාගේ advanced settings ටික හදාගන්න. ඉතින් මම මෙතන advanced settings හදනකොට do you want to send your channel as made for kids කියලා දෙනවා. ඒ කියන්නේ ඔයා දාන වීඩියෝස් බලන්න ඕනේ පොඩි ළමයින්ටද එහෙම නැත්නම් දෙගොල්ලන්ටමද කොහොමද කියලා මෙයා අහනවා. ඔයාලා කරන්න තියෙන සරලවම no set this channel as not made for kids කියන මෙතන මේ දෙවෙනි option එක press කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන මෙන්න මෙතන future eligibility මොකක් හරි මෙන්න මෙතන තියෙන option එකක් මේකට එන්න. ඉතින් පළවෙනි step එක ඔයා මෙතන enable කරලා තියෙනවා නම් කොහොමත් මේක enable වෙනවා. මොකද ඔයා channel එක හදපු ගමන්ම enable වෙනවා. හරි. ඉතින් දෙවෙනියට තියෙනවා number verification එක. මෙන්න මේක කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. නැත්නම් ඔයාලට custom thumbnail එකක්වත් live streaming වත් එහෙම නැත්නම් videos long ඒ කියන්නේ ඔයාලට මිනිත්තු 15ට වැඩි videos වත් upload කරන්න හැකියාවක් නැහැ. හරි. ඉතින් මෙතන verify phone number කියන එක press කරපුවාම ඔයාලට සරලවම කරන්න තියෙන්නේ ඔයාගේ channel එක verify කරගන්න එක. ඉතින් මෙතන තියෙනවා phone verification කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඔයාගේ රට තෝරලා ඉවරලා මෙන්න මේ විදිහට ඔයාගේ number එක type කරගන්න.
ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන next කියන එක press කරන්න. ඉතින් මගේ නම් එන්නේ නැතිව මොකද මම කලින් මේ number එක use කරලා තියෙනවා. ඒ නිසා මේ number එකට මගේ verification code එක එන්නේ නැහැ. ඉතින් ගොඩක් දුරට ලංකාවේ numbers වලට වැඩ කරේ නැහැ. දැන් නම් හැබැයි verification code එක ලංකාවේ numbers වලට වැඩ කරනවා. බැරි වෙලාවකත් ඔයාගේ වැඩ කරේ නැත්නම් ඔයාගේ යාළුවෙක් රට ඉන්නවනම් ඔයාලට පුළුවන් ඒ යාළුවා හරහා ඔයාට ඔයාගේ channel එක verify කරගන්න. හරි. ඉතින් කොහොම නමුත් ඔයාලට බලා ගන්න පුළුවන් තුන්වෙනි option එක. ඉතින් මෙන්න මේක enable කරන්න ඔයාලට දෙවෙනි option එක enable කරලාම ඉන්න වෙනවා. ඒ කියන්නේ number verification එක. ඉතින් තුන්වෙනි option එක advanced filter මෙන්න මේක enable කරොත් ඔයාලට පුළුවන් මෙතන තියෙන option කිහිපයක්ම ඔයාලට තියෙන පුළුවන් live streaming daily මෙන්න මේක ඔයාලට live stream කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතන තව තියෙනවා upload more video daily. ඒ වගේම ඔයාලට මේක monetization වලට උනත් apply කරද්දී අනිවාර්යයෙන්ම මෙන්න මේ තුනම බලනවා මෙයාලා ඔයා enable කරලා තියෙනවද කියලා. ඉතින් මෙන්න මේක enable කරගන්න නම් ඔයාලට පුළුවන් video verification එක කරන සාමාන්‍යයෙන් තත්පර 6ක් වගේ යන්නේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ ID එකේ ෆොටෝ එකක් වල මෙයාට කියලා verify කරගන්න. එහෙම නැත්නම් channel history ඔයාලට පුළුවන් videos දාගෙන යන්න ඔයාලට මාස 3ක් යද්දී ඔයාගේ channel එක නිකම්ම verify වෙනවා. හරි. ඉතින් මේ ටික තමයි මේ channel එක කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන සරලව මෙතන save කියන එක press කරපුවාම ඔයාගේ අවශ්‍ය දේවල් ටික මෙතන save වෙනවා. ඕකේ ඉතින් boys මේ තියෙන අපේ channel එක Navi D Sri Lanka. ඉතින් සමහර විට මේ channel එක මගේ පාවිච්චියට ගන්න පුළුවන් ඔය traveling වගේ දේවල් වලට. ඉතින් sure නෑ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා subscribe කරලා support එකක් දුන්නොත් අනිවාර්යයෙන් මේකට ඔයාලා වෙනුවෙන් මොකක් හරි වැඩක් කරනවා. ඉතින් මේ තියෙන අපේ final channel එක. ඉතින් Navi D Sri Lanka. ඉතින් දැම්මක් නේ. හරි කොහොම හරි ඉතින් මොකක් හරි ඔයාලට නෑ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා support එකක් දුන්නොත් මේකට අනිවාර්යයෙන්ම මම මේකට traveling videos දෙන්න නැත්නම් ඔයාලා ඉල්ලන ඕනම video එකක් මේකට මම දානවා. ඉතින් ඉදිරියේදී එකතු වෙලා ඉන්න channel එකත් එක්ක. ඉතින් මේ තියෙන්නේ Navi D Sri Lanka. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක like එකක් දාන්න, ඒ වගේම comment එකක් දාන්න මතක කරන්න එපා. ඒ විතරක් නෙවෙයි තාම Navi Technic family එකට වෙන්න ඕන කෙනෙක් නම් ඔයාලා පුළුවන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ඉවරලා යහපැතුරු මං notification bell icon එක all press කරලා තියාගන්න. එහෙනම් ඉතින් අදට ගිහින් යන්න හැමෝටම ජය වේවා. හම්බෙමු අලුත් වීඩියෝ එකකින් අපේ channel එකේ.